ගසා කළු පාට සායම්ගෙන හොඳින් ආලේප කරන්න. කර පසු ඔබට මේ ආකාරයට ලස්සනට වෙන් වශයෙන් අර සායම් ආලේප කරපු ආකාරය පෙන්නුම් කරනවා. මම ටේප් එක රිමූව් කරේ ඔබට වඩාත් පැහැදිලි වන්න. ඊපස්සේ නැවතම ටේප් එක ඒ ආකාරයටම ගසා දැන් ඉහළ කොටසේට කළු පාටින් කලර් කරගන්න. ආලේප කරගත් පසු මේ ආකාරයට ඔබට බෝතලේ දිස් වෙනු ඇති. මේ ඔබට පෙනෙන්නේ මම සාදාගත්තු සීලුම බෝතල්. මේ ආකාරයට තමයි පේන්ට් කරගන්න ඕනේ. ඊට පසු අපි ගෝල්ඩ් පේන්ට් එක අරගෙන ඒකේ මුඩිය වටේට රවුම් ආකාරයට ආලේප කරගෙන ඊට පසු ගෝල්ඩ් පේන්ට් එකෙන් රටාවක් ආකාරයට තිත් තබා ගන්න. ඔබට අවශ්‍ය ආකාරයට කැමති නම් චිත්‍රයක් උනත් ඇඳගන්න පුළුවන්. මේ ආකාරයට ලස්සන ලුක් එකක් එනවා ඔබේ බෝතලේ. බෝතලය සම්පූර්ණයෙන්ම පේන්ට් කරයින් පස්සේ ඊට උඩින් වාර්නිෂ් ආලේප කරන්න. එතකොට බෝතල් වලට දිලිසෙන ලස්සන පෙනුමක් එනවා. මේක අල්ලන්න එපා නිතරම. දැන් වේලෙනකන් අවුවේ තියලා තියන්න. ඊට පස්සේ දවසක් විතර හොඳට වේලුණාම අතේ ගෑවෙන්නෙත් නැහැ. ලස්සන දිලිසෙන පෙනුමක් එනවා. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන බෝතල් ටිකක් හදලා ඔබේ මුළු තැන්ගේ අලංකාර කරගන්න පුළුවන්. ලොකුවට මුදල් වැය වෙන්නේ නැහැ.